Hi, hello, welcome. මේ දෙන්න අපේ second video එක O level class videos series එකේ. Alright. අපි අන්තිම වීඩියෝ එකේ discuss කළා what is ICT, what's data, what's information, what are the differences of them. එතකොට ICT used in different fields, then demerits of ICT, ethical issues of ICT කියන topics ටික අපි discuss කළා. හරිද? අද අපි discuss කරන්න යන්නේ computer එක ගැන. අද අපි start කරන්න යන්නේ computer එක කියන්නේ මොකක්ද කියන එක. හරිද? So, topic එක වෙන්නේ history and the evolution of computers. Right? පරිගණකවල ඉතිහාසය හා පරිණාමය කියලා අපි කියනවා. හරි. Right. ලියමු topic එක උඩින්ම. History and evolution of the computer. History and the evolution of the computer. හරි. කම්පියුටර් එක කියන එක ළමයි ඔයාලා මම මේ පාවිච්චි කරන කම්පියුටර් එක මේ තැනට එන්න කලින් කුඩාක් ස්ටෙප්ස් ටිකක් තිබ්බ යාට පහු කරගෙන එන්න. හරි. දැන් අපි කොහොමද දන්නේ? අපි ඇත්තටම ඔයාලා ගොඩ දෙනෙක් PC එකක් කියන එක හරියට දන්නේ නැහැ. ඩෙස්ක්ටොප් එකක් කියන එක හරියට දන්නේ නැහැ. ඔයාලා දන්නේ ලැප්ටොප් එකක්. හරිද? එතකොට ඊට කලින් තිබ්බා ඩෙස්ක්ටොප් PCs, right? ඊට කලින් ඒක අර එක පොඩි තැනක ඉඳලා step by step by step by step by step නේ ඉස්සරහට එන්නේ. නේ? ඒක normal දෙයක්. right? ඒක ටිකෙන් ටික තමයි ඉස්සරහට එන්නේ. හරි. එතකොට අද lesson එකේදී මම ඉක්මනින් කතා කරනවා devices 11ක් ගැන. 11ක්. yes. devices 11ක් ගැන කතා කරනවා. හරි. computer එකක් හැදෙන්න පටන් ගත්ත මුල්ම තැනේ ඉඳලා ලෝකෙ හැදුන හරියම first computer එක වෙනකන් අපි ලස්සනට evolution එකක් එන්නයි යන්නේ. හරිද? පරිණාමයක් නැත්නම් evolve වෙගෙන එන්නයි යන්නේ ඉස්සරහට. හරි. එතකොට අපි ඉගෙන ගන්න හැම device එකකදීම ඔයාලට මතක තියාගන්න පොඩි points දෙක තුනක් තියෙනවා. right? ওই points දෙක තුන තමයි මේ class එකේ මම උගන්වන්නේ. තේරුණාද? right. ඊට අමතරව ස්පෙෂල් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා මම යාලා දෙන්න ගැනත් පොඩ්ඩක් සයිඩ් එකෙන් කියලා දෙන්න. okay. අපි මේක short note එකක් විදිහටම ලියාගමු. right? මම මේක board එකේ ලියන්නේ short note එකක් විදිහට. ඒක ඔයාලට ඒක හරිය ලේසි. right. history and evolution ගත්තම තමයි අපි start කරනවා number 1 වලින්. number 1 abacus. අහලා තියෙනවද abacus එක ගැන? abacus එක abacus එක කියලා කියන්නේ ඔයාලා grade 2 3 4 කාලේ පාවිච්චි කරපු ගණක රාමුවට. හරි. අර ටොනික් මූඩි මොන හරි දාලා මෙහෙම නිකන් ලී කෑල්ලක් තියෙනවා. කම්බි තුනක් තියෙනවා. ටොනික් මූඩි දාලා අංක හැදුවේ. දැන් මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ 3යි 33යි 433. right? ඔන්න ඔය වගේ අංක හැදුවේ. මේකට තමයි අපි කියන්නේ abacus එක කියලා. හරි. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා මේවට images බලන්න. මම මේක රිවිෂන් ක්ලාස් එකක් නිසා කිසිම විදියකට images පෙන්න අරව මේව කරන්න යන්නේ නැහැ. හරි. එතකොට ඔයාලා ඒක ගිහිල්ලා බලා ගන්න. right? එතකොට abacus එක තමයි පළවෙනි device එක. මේ abacus එක ගැන අපි මතක තියාගන්න ඕනේ points දෙක තුනක් තියෙනවා. right? first point කොහොමද මේක අපි ලියන්නේ? abacus කියලා ලිව්වා. පළවෙනි point එක තමයි මේක හොයාගත්තේ Chinese කට්ටිය. මම හිතුවා Chinese කියලා ලියනවා. අංක 2 මේක ළමයි පාවිච්චි කළා කියලා අපි හිතනවා ක්‍රිස්තු පූර්ව 3000 BC 3000 කාලේ ඉඳලා use කළා කියලා අපි suspect කරනවා. ඒ කියන්නේ මීට අවුරුදු 5000ක් විතර පිටිපස්සේ නේ. මීට අවුරුදු 5000කට විතර පිටිපස්සේ තමයි මුලින්ම abacus එකක් use කළා කියලා අපිට සාක්ෂි හම්බෙලා තියෙන්නේ. හරි. ඔය කට්ටිය කැණීම අරව මේව කරද්දී චයිනා වලින් තමයි හම්බෙලා තියෙන්නේ abacus එක පාවිච්චි වෙලා තියෙනවා කියලා. ඒකත් හම්බෙලා තියෙන්නේ මීට අවුරුදු 5000කට විතර කලින් කියලා. right? මේ details දෙකට අමතරව
ඔයාලා මතක තියාගන්න ඕනේ මේන්ම දේ මම රතු පෑනෙන් මාක් කරන්න. මේකෙන් ළමයි අපිට කරන්න පුළුවන් උනේ adding and subtracting විතරයි. ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම විතරයි මේකෙන් කරන්න පුළුවන් උනේ. අමින් හොඳයි. ඉතින් ලෝකෙ හැදුන පළවෙනිම ඩිවයිස් එකක්නේ. right? එතකොට ඒකෙන් එකතු කිරීම අඩු කිරීම විතරක් කරන්න පුළුවන් වුණා. It was fine. Right? Fast forward to around 1600. Right? අවුරුද්ද අපි ගන්න 1637 මට මතක විදියට. දැන් 1617. Napier bonds. Right? ජෝන් නේපියර් කියන එක්කෙනෙක් හදනවා ළමයි ඩිවයිස් එකක්. දැන් මේ අබගස් එකට අවුරුදු ගානකට පස්සේ හරිද? අවුරුදු ගානකට පස්සේ හදනවා නේපියර්ස් බෝන්ස් කියලා. මේක හැදුවේ කවුද? ජෝන් නේපියර්. හරිද? අවුරුද්ද මොකද්ද? 1617 1617. මෙයාගේ තිබ්බ ස්පෙෂාලිටි එක තමයි ළමයි මේ වගේමයි හැබැයි ඇඩින් and subtraction වලට නෙමෙයි multiplication and divisions වලට ගුණ කිරීම සහ බෙදීම වලට තමයි මේ ඩිවයිස් එක යා හැදුවේ. හරි. multiplication and division. හරි. පළවෙනි ඩිවයිස් එක හැදුනේ ළමයි adding and subtraction වලට එකතු කිරීම අඩු කිරීම වලට. මේක හැදුනේ ගුණ කිරීම බෙදීම වලට. හරි. මම මේ සිම්පල්ම පොයින්ට්ස් ටික විතරයි කියන්නේ. ඔයාලට ගිහිල්ලා ඉමේජස් හොයලා මේ කවුද කියලා බලලා ඔක්කොම ටික කරගන්න පුළුවන්. එක්සෑම් එකට කල් තියෙනවා නම්. උතන ලොකු ප්‍රශ්නේ. හරි. එක්සෑම් එකට කල් නැති එක ලොකු ප්‍රශ්නේ. ඒකට එක්සෑම් එකට ඔයාලට කල් තියෙනවා වගේ හැංගෙනවා නම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් එක එක ඉමේජස් අරන්. right? okay. තුන්වෙනි ඩිවයිස් එක 1630 ඩිවයිස් එක නම පැස්කලයි. පැස්කලයින් එක හැදුවේ ළමයි බ්ලේස් පැස්කල් කියලා කෙනෙක්. බ්ලේස් පැස්කල් අහලා තියෙන වචනයක් නේ. පැස්කල් කියලා කියන්නේ අහලා තියෙන වචනයක්. බ්ලේස් පැස්කල්ගේ නමට තමයි ඔයාලා යූස් කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හැදුවේ. හරි. ලැන්ග්වේජ් එක හැදුවේ නෙමේ. හරිද? ලැන්ග්වේජ් එක නම් කළේ මෙන්න මෙයා වෙනුවෙන්. හරි. බ්ලේස් පැස්කල් year was 1642. 1642 දී තමයි හැදුවේ. හරි. මේක හැදුවේ මේ adding and subtracting වලටම තමයි. හරි. ඒ කියන්නේ අර නේපියර්ස් දැන් මෙහෙමයි ළමයි. ඔයාලට මේව ලොකුට ඉගෙන ගන්න නැහැ. හරි. පැස්කල් ලයින් එකකින් කරේ adding and subtraction තමයි. හරිද? adding and subtraction තමයි. ඒක හරි. එකම වෙනස තමයි ළමයි abacus එකට වඩා pascal line එකට එද්දී දේවල් fast වුණා. දේවල් කරගන්න විදිය ලේසි වුණා. හරි. එකම වැඩේ වෙන්න පුළුවන් කරන්නේ. එයාලා කරන වැඩේ වෙනස් වුණේ නැහැ. හැබැයි අර කරන විදිය හරි වෙනස්. තේරෙනවද කියන දේ? ඒකේ තියෙන ස්පෙෂාලිටි නැත්තම් ඔයාලා බලනවානේ. මේකෙන් කරපු දෙයමනේ මූ අවුරුදු 4000කට විතර පස්සේ කළෙත් කියලා. නෑ නෑ. yes I mean yes ඔව් එකම වැඩේ තමයි හැබැයි efficiency එක accuracy එක දෙකම වෙනස්. හරි. එයා use කරපු technology එක right ඒ හැමදේම වෙනස්. තේරුණාද? හරි. මේ තියෙනවා අපේ පළවෙනි devices තුන. හතරවෙනි device එක step recorder එක.
පේනවනේ යටින් ලිව්වොත්. ස්ටෙප් රෙකෝන එක. හරි. මේක හැදුවේ 1687 දී විල්හෙල්ම් ගොට්ෆ්‍රීඩ්. In 1687. හරි. In 1687. Right. මෙයාගේ තිබෙන ස්පෙෂාලිටි එක. දැන් මේ හැමෝගේම ස්පෙෂාලිටි එකක් තියෙනවානේ. මෙයාගේ තිබෙන ස්පෙෂාලිටි එක ආයෙත් අපි එනවා මෙන්න මෙතනට. multiplication and division වලට. හරි. ඒක තමයි එයාගේ ස්පෙෂාලිටි එක. right? ඒ කියන්නේ මෙහෙමයි. මේ පළවෙනි devices දෙකේ use වෙච්ච ටෙක්නොලොජි එක එක වගේ. මේ devices දෙකේ පාවිච්චි වෙච්ච ටෙක්නොලොජි එක එක වගේ. හරි. එතකොට මේ ටෙක්නොලොජි එකේ මෙයා addition subtraction කළා, මේ ටෙක්නොලොජි එකේ මෙයා addition subtraction කළා. මේ ටෙක්නොලොජි එකේ මෙයා multiplication division කළා, මේ ටෙක්නොලොජි එකේ මෙයා තමයි multiplication divisions කළේ. Multiplication and division. Multiplication and division. පේනවනේ? ගානටනේ යන්නේ. පොඩයි. මට ඒක හැමයා කරන්න විදියකුත් නැහැ. right කවන්න. ඔක දැනට කොහොම බලන්න. හරි. මේ multiplication division. right? That's number 4. Number 5. Joseph Jacquard. I mean, හදුව එක නම. එයා හැදුවා Jacquard loom එක. Jacquard's loom. Loom එක කියන්නේ මොකක්ද ළමයි? රෙදි වියන යන්ත්‍රයක්. හරිද? දැන් කාට හරි අහන්න පුළුවන් රෙදි වියන යන්ත්‍රයක් මොකටද අපිට මෙතන කම්පියුටර් එක එවලුෂන් එකට ඕනනේ කියලා. හරියට හරි. රෙදි වියන යන්ත්‍රයක්, රෙදි වියන ඒ කියන්නේ loom එකක් ළමයි අපිට කම්පියුටර් එකක එවලුෂන් එකට ඕනේ නැහැ. හරි. හැබැයි මේ ජැකාඩ් හදපු loom එක, එයා හදපු මේ රෙදි වියන යන්ත්‍රය ටික කාලයක් යද්දී ඔටෝමේෂන් කියන එක වෙනුවෙන් පාවිච්චි කළා. ඔටෝමේෂන් කියන එක දන්නවනේ? ස්වයංක්‍රීයකරණය කියන එක. ඔටෝමේෂන් කියන එකට යූස් කළේ ටික කාලයක් අද මේ ජැකාඩ්ගේ loom එක. right? So this was created back in I think 1801. අපි මිනිහගේ නම ලියමු. Joseph Marie Jacquard, but we just call him Joseph Jacquard. මට මතකයි සිංහල අච්චුපොතේ තියෙනවා මේ අච්චුපොතේ නෙමෙයි sorry. මේ A level සිංහල පොතක තියෙනවා Joseph Jacquard කියලා. දැන් මේ Jacquard කියන එක සිංහලට දෙලියන්නේ මෙහෙම. Jacquard. හරිම මට තේරෙන්නේ නැහැ ඒක සම්බන්ධයෙන් කියන්න මොකද. හරි. Joseph Jacquard in year 1801. අවුරුද්ද මොකද්ද? 1801. right? මෙතනින් පස්සේ නිකන් එකතු කිරීම අඩු කිරීම වලට බෙදීම් ගුණ කිරීම වලට නෙමෙයි. මෙයාව used for automation. automation වලට පාවිච්චි කළා. හරිද? මේක තමයි යාගේ තිබ්බ ස්පෙෂාලිටි එක. right. number 6 and 7. 6 එකයි 7 එකයි දෙකම එක වගේ එකම මනුස්සයා හැදුවේ. difference engine මං මුලින්ම යාගේ විස්තරය ලියලා ඉන්න difference engine එකේ. difference engine එක ළමයි හැදුනේ Charles Babbage ගෙන්. Charles Babbage in 1822.
1822 දී. හරිද? අංක 7 පොඩ්ඩක් ඉන්න. මම රතු පෑනේ මුකුත් ලියන්න යන්නේ නැත්තේ හේතුවකට. Analytical engine. ඒකත් හැදුවේ චාල්ස් බැබේජ්. ඒකත් හැදුවේ චාල්ස් බැබේජ්. මෙතන පේනවද ඉන්නවන්? ලොකු අවුලක් නෑනේ. හිතපු තරම් අවුලක් නෑ. නැද්ද ටික ලියද්දී. මේක හැදුවේ 1837 අවුරුදු 15කට පස්සේ. හරිද? එකම මනුස්සයම ඩිවයිසස් දෙක හැදුවා. ළමයි අපි එවලූෂන් එක කතා කරගෙන එද්දී අපිට හම්බෙන මේන්ම ඩිවයිසස් දෙක මේ දෙක. හොඳට අහගන්න ඇයි කියන එක. right? ලෝකේ ඒ වෙනකන් හැමෝටම ඕනුනේ කැල්කියුලේටින් ඩිවයිස් එකක් හදන්න. ඒ කියන්නේ මට මොන හරි ඉන්පුට් එකක් දීලා මේක එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න කියලා කිව්වොත් ඒක කරලා දෙන්න. හරි. මේ බලන්න මේ හතරම. right? addition, subtraction, multiplication and division විතරයි. හරි. ඊට පස්සේ මේ ජෝසප් ජැකාඩ්ගේ ලූම් එක යූස් කරලා එයාලා ඔටෝමේෂන් කියන එක ස්ටාර්ට් කරාට ඒ කියන්නේ ස්ටාර්ට් කරන්න උනේ නැහැ ඇත්තරම. අපි මේ එවලූෂන් එකක් විදියට දෙන්නේ. හරිද? අපි මෙයා මෙතනදී දැම්මට ඇත්තරම ජැකාඩ්ගේ ලූම් එක යූස් කරන්න ගත්තේ මෙන්න මේ කාලෙකුත් පස්සේ. මේ වලින්ුත් පස්සේ තමයි ටික කාලයක් ඇතුළත මේ ඔටෝමේෂන් කියන එක ආවේ. හරි. එයාට ඒ කියන්නේ මේ මනුස්සයා ඩිවයිස් එක හැදුවා 1801 වල. right? හැබැයි ඇත්තටම එයාගේ ඩිවයිස් එක යූස් කරන්න ගත්තේ ටික කාලයක් ගියාට පස්සේ. Now who's this Charles Babbage? Howද මේ Charles Babbage කියලා කියන්නේ? Charles Babbage කියලා කියන්නේ ලෝකේ ඉඳලා තියෙන හොඳම මොලයක්. හරිද? Let's just call it that. right? ලෝකේ ඉඳලා තියෙන ලොකුම මොලයක් පොඩක් ඉන්න. මේ පුටුව හරි වදයක්. හරි. මෙතන පේනවනේ. right. මම යාගෙන මෙහෙම ලියන්න. Charles Babbage. He was an Englishman. ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතකයෙක්. right? එයා සයන්ටිස්ට් කෙනෙක්. mathematician කෙනෙක්. and most importantly ළමයි most importantly යාගේ ජීවිතය අපිට දෙන වැදගත්ම කොටස he is the father of the computer. පරිගණකීපියා father of the computer. මේක තමයි අපේ යාගේ වැදගත්ම කොටස. හරිද? මේ ඩිවයිසස් දෙක හැදුවේ එතකොට කවුද? father of the computer කියන එක කෙනා. එතකොට ඔයාලට ඔළුවට එන්න පුළුවන් මේ තියෙන්නේ කම්පියුටර් එකද? Is this what we call a computer? Not really. right? සාමාන්‍යයෙන් අපි අර මොන හරි දෙයක පියා කියන නම දෙනවා නම් ඒ ඩිවයිස් එක හැදුවේ probably. right? අපි මෙහෙම ගමුකෝ. අපි ගන්නවා father of the telephone, Alexander Graham Bell. Alexander Graham Bell තමයි ෆෝන් එක හැදුවේ. father of the television, Google Marconi. Google Marconi නෙමෙයි, sorry, John Logie Baird. හරිද? He created the television. Google Marconi radio එක. හරිද? එතකොට ඔය වගේ first මේක හදුවා Wright brothers. Wright brothers කියන්නේ fathers of the airplane. right? ඇයි they created the first airplane. right? Now, this should automatically mean that Charles Babbage created the first computer, right? ඒකේ තේරුම වෙන්න ඕනේ Charles Babbage ලෝකේ පළවෙනි කම්පියුටර් එක හැදුවා කියන එක. හැබැයි නෑ. ලෝකේ පළවෙනි කම්පියුටර් එක හැදුවේ Charles Babbage නෙමෙයි.
එහෙනම් ඇයි අපි යාට father of computing කියලා කියන්නේ? අපි යාට father of computing කියන්න ඕනේ නැහැ නේ. ලෝකේ පළවෙනි කම්පියුටර් එක හැදුවේ ජෝන් මෝක්ලි. right ජෝන් මෝක්ලි and ජෝන් ප්‍රස්පෙකට්. ඉස්සරහට එදිනවා. හරිද? මන්ට මතකද මේක 7නේ 10 වෙනි ඩිවයිස් එක. හරිද? මෙයාට father of computing කියන නම දෙන්න හේතුව තමයි ළමයි. මෙයාට idea එක තිබ්බා. right? Charles Babbage had the idea on how to create a computer. He just couldn't because he didn't have the resources. එයාට idea එක තිබ්බා. එයාට resources ටික තිබ්බේ නැහැ. තේරුණාද? මේකෙන් පස්සේ අවුරුදු 100කට විතර පස්සේ කට්ටියට resources තිබ්බා. මෙයාගේ idea එක තිබ්බා. තේරුණාද කියන දේ? ඇත්තටම ලෝකේ පළවෙනි කම්පියුටර් එක හදපු එක්කෙනා එයාගේම idea එක මත නෙමෙයි කම්පියුටර් එක හැදුවේ. right? මෙයාගේ idea එක use කළා. මෙයාගේ idea එක use කළා. ඒ කාලෙදී resources තිබ්බා, සම්පත් ටික තිබ්බා. ඒ තිබ්බ resources ටික use කළා තමයි යාළ වැඩේ කළේ. තේරුණාද? That's what happened. right? එතකොට Charles Babbage ගේ speciality එක he is the father of computer. But why? ඔන්න ඕක තමයි ඔයාලා හිතන්න ඕනේ. ඇයි මෙයාට අපි father of computing කියලා කියන්නේ? Father of computing කියලා කියන්නේ හේතුව තමයි he created the stored computing mechanism. අපි කියනවා stored computing වල අපි ලේසියෙන් මෙහෙම කියමුකෝ. අපි දන්නා නේද input process output කියන එක අපි කලින් ක්ලාස් එකකදී කතා කළා. හරි. input process output. අපි දෙයක් input කළා, ඒක process කළා, ඒක output කළා. හරි. Charles Babbage first time ඇහුවා why can't we store something and keep it? right? අපිට බැරිද input එකක් තියාගෙන ඉඳලා පස්සේ process කරන්න. නැත්නම් process කරපු දෙයක් store කරන් ඉඳලා පස්සේ output කරන්න. තේරෙනවද මං කියන දේ? අන්න ඒක නිසා තමයි එයා එච්චර ස්පෙෂල් උනේ. right? අපි මෙහෙම ලියමු. invented the stored program and the stored program mechanism. තේරුණා? මේක තමයි යා ස්පෙෂල් වෙන්න හේතුව. හරි. right. okay. මෙයාගෙන මෙතන තියෙනවා. අපි යන් අපේ 8 වෙනි ඩිවයිස් එකට. එතකොට මෙන්න මේ ස්පෙෂැලිටි එක මොකක්ද ඇත්තටම? ඒක හැදුවේ Charles Babbage එක තමයි යාලා දෙන්නගේ ස්පෙෂැලිටි එක වෙන්නේ. right? number 8. let's do actually you know what? number 8 let's do Mark 1 device. yeah, Mark 1. පැනත් අමතකුණාට මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. Mark 1 Howard Aiken. දැන් මේ වෙද්දී මේකෙන් පස්සේ අවුරුදු 100ක් විතර ගිහිල්ලා. හරිද? දැන් අන්තිම ඩිවයිස් එක හැදුනේ 1837 නේ. right? Mark 1 ඩිවයිස් එක හැදෙන්නේ 1944 දී. right? කවුද හැදුවේ? Howard Aiken. Howard Aiken in 1944. right? මේක තමයි ඒක. හරි. මොකද්ද මේකේ ස්පෙෂැලිටි එක තිබ්බේ? ස්පෙෂැලිටි එක තමයි long calculation කරපු එක. හරි. long calculations ඒ කියන්නේ පොඩි නිකන් එකතු කිරීම අඩු කිරීම විතරක් නෙමෙයි. හරි. අර ලොකු calculus වගේ ලොකු දේවල් දාලා ගණන් හදන්න පුළුවන් වෙච්ච එක තමයි මෙයාගේ තියෙන ස්පෙෂැලිටි එක. ඒ කියන්නේ ලොකු functions, right? සමහර ගණන් දැකලා තියෙනවානේ බෝඩ් එකක් පුරා ලියන්න පුළුවන් ගාන question itself can be written like along the whole board. එහෙම දිග ගණන් දැකලා තියෙන අන්න ඒ වගේ ඒවා automatically හරියට කරන්න පුළුවන් විදිහට තමයි Mark 1 device එක හැදුවේ. හරි. So used for longer calculations. Used for longer calculations, right?
Okay. Finally, number 9 and 10. Number 9, ENIAC. ENIAC stands for Electronic Numerical Integrator and Computer. Right? Leo. පේනවනේ මෙහෙට යනකම් පේනවා. Electronic Numerical Integrator and Calculator. And calculator, yes. ENIAC එක ළමයි හැදුවේ 1946 දී. මේක හැදුවේ දෙන්නෙක් එකතු වෙලා. හරිද? එක්කෙනෙක් ජෝන් ප්‍රෙස්පර් Eckert and John Markley. Yes, John Markley in 1946. Hare, in 19. Finally, the last device of our list, EDVAC. EDVAC. හරිද? මේකේ නම EDVAC නෙමෙයි, sorry, EDVAC තියෙන්නේ A levels වලට මෙන්න. අපි ලියන්නේ UNIVAC එක. Universal හරි. Universal Automatic Computer. Universal Automatic Computer. හරි. Universal Automatic Computer එක ළමයි මේක හැදුවේ ප්‍රෙස්පර් එකර්ට් මාක්ලි. මෙයා හැදුවේ 1951 දී. හරි. පළවෙනි පොයින්ට් එක වෙන්නේ මේ දෙන්න. දෙවෙනි පොයින්ට් එක වෙන්නේ in 1951. Right? Okay. Final point එක වෙන්නේ මෙයාගේ මේක තමයි world's first commercial computer. ඒ කියන්නේ මිනිස්සුන්ට විකුණන්න දෙන්න පුළුවන් විදිය තිබ්බ ළමයි ලෝකේ පළවෙනි කම්පියුටර් ගුනේ මෙයා. Right? World's first commercial computer. Right? මේ තියෙන්නේ මුළු history and evolution එකම. Right? පාලටත් හරි ලේසි මෙන්න මේකම මේ විදිහටම කොලයක් අරන් ඉක්මනින් ලියා ගන්නවා නම් මොකද එතකොට ඉක්මනින් එහා මෙහා බලලා ඔක ඔලුවට දාගන්න පුළුවන්. තේරෙනවද? හැම ඩිවයිස් එකකම එක තියෙනවා. හැම ඩිවයිස් එකම හැදුවේ කවුද කියලා තියෙනවා. මේ ඩිවයිසස් තුනක හැරෙන්න ඉතුරු ඩිවයිසස් හතේම ස්පෙෂල් ෆැක්ට් එක ගානෙත් තියෙනවා. I mean මෙයාලා දෙන්න ගැන ඉතින් වෙනම චාල්ස් බබේජ් ගැනම ලියන්න පුළුවන් ඔයාලට. හරි. වෙනම ස්පෙෂල් ෆැක්ට්ස් උත් තියෙනවා. ඕක තමයි මේන්ම කතාව. තේරුණාද? හරි. මේ තියෙන්නේ
මේ ඔයාලා පෝස්ට් කරගෙන ලියාගන්න please right මේ තියෙන්නේ BC 3000 ඉඳලා අපි ලෝකේ first ever commercial computer ගණකම් ආපු විදිය. හරි. හැබැයි අපි දන්නවා computers evolve වෙනවා කියන කතන්දරේ ඔතනින් නවතින්නේ නැහැ. හරි. computers හැමදාම evolve වෙනවානේ. අපි මීට අවුරුදු 10කට කලින් තිබ්බ computer එකක් එක්ක දැන් තියෙන computer එකක් ළමයි compare කරලා බැලුවොත් ලොකු difference එකක් තියෙනවා. Right? There is a huge difference. එහෙනම් හිතන්නකෝ 1951 වල අන්තිමට හැදුණු අර device එකේ ඉඳලා මේ වෙනකන් තියෙන devices වලට එද්දී කොච්චර ලොකු gap එකක් තියෙනවද කියලා කොච්චර ලොකු difference එකක් තියෙනවද කියන එක right අපි දැන් කතා කරන්න යන්නේ මේ difference එක ගැන right අපි මෙච්චර වෙලා ළමයි කතා කරන්නේ devices 10ක් ගැන දැන් අපි වෙන වෙනම devices ගැන කතා කරන්නේ නැහැ දැන් අපි කතා කරනවා computer එක 1940s වල ඉඳලා මේ 2020s වලට එනකම් කොච්චර වෙනස්කම් වලට මේ වුණාද කියලා ලක් වුණාද කියලා හරි බලමු හරි ලෝකේ ළමයි first ever computer එකෙන් පස්සේ අපි කතා කරනවා computer generations ගැන. ඔයාලට ඔයාලගේ අච්චුපත ගත්තත් computer generations බලා ගන්න පුළුවන්. හරිද? මම ඔයාලට දීලා තියෙන තියුට් එක බැලුවත් computer generations ටික ගැන බලා ගන්න පුළුවන් මට මතකද 12 වෙනි පිටුවේ තියෙන්නේ. හරිද? එතකොට මම ජෙනරේෂන්ස් පහ ගැන මෙතන ලොකු අගුවක් ගහලු ගන්නන්න යන්නේ නැහැ. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරිද? ඔයාලට ඒක හෙන්නම self explanatory බලා ගන්න පුළුවන් කොහොමද වැඩ කරලා තියෙන්නේ කොහොමද ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකේදී මොනවාද පාවිච්චි කරපු devices මොනවාද අවුරුදු මොනවාද examples මොනවාද hardware මොනවාද software හැම එකම මෙතන තියෙනවා. හරි. මම ඔයාලට පොඩි facts ටිකක් කියලා දෙන්නයි යන්නේ. ලෝකේ ළමයි ජෙනරේෂන්ස් ටික ඉස්සරහට එද්දී දේවල් පහක් සිද්ධ වුණා. හරි. Number 1 computers වල accuracy එකයි computers වල efficiency එකයි වැඩි වුණා right accuracy and efficiency increased. හරි. එතකොට අපිට දැනගන්න පුළුවන් generations පහක් තියෙනවා. හරිද? generations යනවා generations පහක්. ඔන්න අපිට එකින් එක කියන්න පුළුවන් දේවල් තියෙනවා. බලන්න. first generation එකට compare second generation එකේ accuracy එකත් වැඩි efficiency එකත් වැඩි. දෙවෙනියට සාපේක්ෂව තුන්වෙනියගේ වැඩි. තුන්වෙනියට සාපේක්ෂව හතරවෙනියගේ වැඩි. හතරවෙනියට සාපේක්ෂව පස්වෙනියගේ වැඩි. තේරුණාද? ඒ වගේ ලස්සනට අපිට ඔක කියන්න පුළුවන්. හරි. මේවා වැඩි. අනිත් පැත්තෙන් ගත්තම cost එක physical size එක physically අපි අර දැක්ක ගමන් තියෙන size එක electricity consumption එක decreased right මේ තුන decrease වෙනවා ළමයි accuracy එක efficiency එක වැඩි වෙනවා වෙන්න පුළුවන් ඒ වගේම තමයි ගාන අඩු වුණා size එක පොඩි වුණා යන current එක අඩු වුණා electricity consumption කරන එක අඩු වුණා හරිද ඔන්න ඔයාලට ලේසියෙන් ඉක්මනින්
මේ පහ කම්පෙයාර් කරලා දේවල් කියන්න පුළුවන්. හරි. හැම ජෙනරේෂන් එකක් ගැනම ඕනනම් දේවල් පහක් කියන්න පුළුවන්. හරි. ऑलरेडी ඊට අමතරව තිබ්බ එක්සාම්පල්ස් යූස් කරපු හાર્ඩ්වෙයාර්ස් යූස් කරපු සොෆ්ට්වෙයාර්ස් මොනවාද යූස් කරපු අවුරුදු ටික අරකද මේකද ඒ ඔක්කොම ටික ඔයාලට පුළුවන් එක්ක අච්චුපතේ තියෙන වගුවෙන් බලන්න ඔයාලගේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන වගුවෙන් බලන්න නැත්නම් මම ඔයාලට දීලා තියෙන ටියුට් එකේ වගුවෙන් බලන්න. හරිද? It's the same thing. Right? It's essentially the same thing. Right? ඒ මුළු වගුවෙන්ම කියන්නේ මෙන්න මේ කතන්දරේ තමයි. Right? So, have an idea. ඔය ටික තමයි අපිට සාමාන්‍යයෙන් computer evolution and history of computer, evolution of computer and generations of computers කියන එක ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? මෙතනින් අපේ first lesson එකේ හිඹිරින් ඉවරයි. Right? Okay. ඔක තමයි කතන්දරේ. අපි second lesson එකෙන් හම්බෙමු. Okay? Bye.